දැනට අවුරුදු 15කට විතර උඩදී මගේ මේ දකුණු පියවරේ මොකක් හෝ දී කැල්ලක් වගේ දෙයක් වැදුනා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මෙතන පුඩි ගැටයක් වගේ යාට මෙහාට යන්න පටන් ගත්තා නෑ. මං ගණන් ගත්තෙත් නෑ. ළඟම තියෙන ඉස්පිරිතාලේ ගම්පහ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවා. සුමාන දෙකකට පස්සේ මට කෝල් එකක් ආවා ඉස්පිරිතාලේට එන්න කියලා. ඒ ගියාම මගේ වාර්තාව ඇවිදින් පිළිකාවක් කියලා. කිව්වා මේක ඔපරේෂන් කරලා අයින් කරන්න පුළුවන් බොහොම සුළු ගෙඩියක්. පොඩි බය වෙන්න එපා කියලා. ඉතින් ඒ ගිහින් හිටන් කිමෝതെරපි පළවෙනි එක කරා. දෙවෙනි එක කරනකොට මගේ සියලුම කොණ්ඩේ ඔක්කොම නියපොතු කළු වෙන්න තද නිල් පාට වෙලා කළු වෙන්න පටන් ගත්තා. ශරීරේ විකෘති වුණා. ඉතින් ඒ වෙලාවේදී නම් ඉතින් හිතට නිකන් දුකක් හිතුණත් ඇත්තටම මගේ නොසැලකිල්ල. හේතුව මොකද? බොහොම චූටිනේ අර මගේ ඒ කාලේ වැදිච්චාම මම මේක ගිහින් පෙන්නුවේ නෑ. මගේ වයස අවුරුදු 71යි. ගම්පහ දිස්ත්‍රික්කයේ හේනගම කටුකුරුන්ද කියන ගමේ තමයි මගේ පදිංචිය. පිළිකාව සම්බන්ධව කියනවා නම් මට මේක මුලින්ම පිළිකාවක් කියලා දැනගත්තේ 2018. මට මේක ගැන කියන්න ඕනේ මේක නිදාණය. දැනට අවුරුදු 15කට විතර උඩදී මගේ මේ දකුණු පියවරේ මොකක් හෝ දී කැල්ලක් වගේ දෙයක් වැදුනා. මම ඕක ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ ඔහොමම තිබුණා ඕක දිගටම. ඊට පස්සේ ටික කාලයක් යනකොට මෙතන පුඩි ගැටයක් වගේ යාට මෙහාට යන්න පටන් ගත්තා. ඒ වුණාට රිදෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ, මං ගණන් ගත්තෙත් නෑ. ඔහොම අවුරුදු 10ක් 12ක් වගේ ගැටේ යාට මෙහාට ගිහින් තිබුණා. ඒ තිබිලා ඉන්න අතරේදී 2017 අග භාගෙදී මේක රිදෙන්න පටන් ගත්තා ඒ ගැටේ. ඊට පස්සේ මං කල්පනා කරා මේක රිදෙනවනේ කියලා. ඉතින් මං කරපු දේ ගිහින් ඉඳන් ළඟම තියෙන ඉස්පිරිතාලේ ගම්පහ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවා. පෙන්නපුවම දොස්තර මහත්තයා මේක පරීක්ෂණ කරලා මේක සිදුරු කරලා ඊට පස්සේ මේක පරීක්ෂණ වලට යවුවා. ඒ යවලා හිටන් හරියටම ගම්පහ ඉස්පිරිතාලේ. ඒ ඇරලා ඉවරලා සුමාන දෙකකට පස්සේ මට කෝල් එකක් ආවා ඉස්පිරිතාලේට එන්න කියලා. ඒ ගියාම මගේ වාර්තාව ඇවිදින් පිළිකාවක් කියලා. ඊට පස්සේ මේ කිව්වා මේක ඔපරේෂන් කරලා අයින් කරන්න පුළුවන් බොහොම සුළු ගෙඩියක්. පොඩි බය වෙන්න එපා කියලා. හරියට මගේ දොස්තර මහතුරුත් හිතත් හදලා ඔපරේෂන් එකට දින නියම කරලා මම ඉතින් ගම්පහ ඉස්පිරිතාලෙන් වැඩි ඈත නෑ ළඟම අපිට පහසුයි අපේ තියෙන විදිහේ හැටියට ගම්පහ ඉස්පිරිතාලට ගිහින් හිටා මේ සම්පූර්ණයෙන්ම මේ ඔපරේෂන් එක කරා සම්පූර්ණයෙන්ම මගේ පියවර අයින් කළා. ඉතින් ඊට පස්සේ මගේ මේකෙත් මේ පියවර අයින් කරපු ඒ සම්පූර්ණ ඒවාවට පස්සේ කාන්ති පෙරේරා මැඩම් ගම්පහදී මට කිව්වා මෙන්න මෙහෙමයි වාට මේක කැන්සර් එකක් මේකේ වාසා ගැටි ගොඩාරියක් ඔයාගේ අයින් කරලා තියෙනවා ඊට පස්සේ මට කිව්වා මහරගම ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් වාට විතර මේක සනීප කරගන්න පුළුවන් කිසි බයක් වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් මම මහරගමට ගියා. මහරගමට ගියාට පස්සේ ඉතින් මගේ ලේ බලලා කිමෝതെරපි කියලා ඉන්ජෙක්ෂන් ඒ කියන්නේ අර සේලයින් එකත් එක්ක බෙහෙත් එක එල්ලලා මුළු ඇඟටම ඒ බෙහෙත් දීර යවන එක. ඉතින් ඒ ගිහින් හිටන් කිමෝതെරපි පළවෙනි එක කරා. දෙවෙනි එක කරනකොට මගේ සියලුම කොණ්ඩේ ඔක්කොම ගැලවිලා ගියා අතටම ආවා ඔක්කොම ටික. ඊට පස්සේ දෙක තුන කරනකොට මගේ නියපොතු කළු වෙන්න තද නිල් පාට වෙලා කළු වෙන්න පටන් ගත්තා. ශරීරේ විකෘති වුණා. ඉතින් ඒ වෙලාවේදී නම් ඉතින් හිතට නිකන් දුකක් හිතුණත් මේක තමයි ස්වභාවය කියලා ඉතින් තේරුම් අරගන්න අපේ වයසත් එක්ක පුළුවන්. ඊට පස්සේ ඉතින් මම මේ ඉන්ජෙක්ෂන් 7ක් හෝ 8ක් මට ගැහුවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරේ කන්න කෑම බොහොම අප්පිරියයි. කන්න බෑ. හරි වේදනයි. ඇත්තටම වේදනයි. ඉතින් ඒ ඉන්ජෙක්ෂන් ටික කරලා ඉවරලා ඊට පස්සේ එතන ඉඳන් මම හැම මාසෙකම ක්ලිනික් යනවා. ක්ලිනික් ගියාම මට බෙහෙත් දෙනවා. ඉතින් බෙහෙත් දෙන අතරතුරේ ඇඟ පොතේ අමාරුකම් අරවන්නවා තියෙනවා. ඊට පස්සේ කැල්සියම් ඉන්ජෙක්ෂන් එකක් මාස 6කට සැරයක් මහරගමින් මට දෙනවා. ඊට පස්සේ ඉතින් දිගටම මම බෙහෙත් කරා. ඉතින් මට කියන්න තියෙන්නේ
මේ ලෙඩේ ඇත්තටම මගේ නොසැලකිල්ල. හේතුව මොකද? බොහොම චූටීනේ අර මගේ ඒ කාලේ වැදිච්චාම මම මේක ගිහින් පෙන්නුවේ නෑ. මගේ තියෙන නොසැලකිල්ල නෙමෙයි නොදැනුවත්කම. ඒ කියන්නේ මෙහෙම දේවල් මෙහෙම ශරීරයට වෙනවා මේවයි කියලා මගේ නොදැනුවත්කම. ඉතින් අපි කාන්තාව ගෑනුනේ. ඉතින් අපිට කාර්ය බහුලයි. ගෙවල් වල දරුවෝ ගෙවල් ඒ නිසා අපි දැන හිතන්නේ. ඒකත් අමතරව ඊළඟ අවුරුදු 2-3ක් ගිහින් අර පොඩි ගැටේ එහාට මෙහාට යනකොට මට පෙන්වන්න තිබුණා. ඒ වුණා නම් චූටි ඔපරේෂන් එකක් කළා මට මේ වගේ අමාරුකම් ඉන්නේ. ඒත් මම අන්තිම වෙනකම්ම හිටියානේ. ඇත්තටම මං කියන්නේ මේ පිළිකා සෛලකින් જાතිය සෑම මම දැනුමක් වෙලා තියෙන පොඩි දැනුමින් දැනගත්තේ පිළිකා සෛලකින් જાතිය සෑම ශරීරයකම තියෙනවා. ඉතින් ඒ පිළිකා සෛල වර්ධනය වෙන්නේ යම්කිසි තැල්මක් මොකක් හරි දෙයක් වුණ තැන එතන පිළිකා සෛල පොඩ්ඩක් වර්ධනය වෙලා තමයි මේ පිළිකාව කියන ගැටිත්ත හැදෙන්නේ කල්ගිය තුවාලවල. ඒතකොට කල්ගිය ගෙඩති වල ඒ වගේ දේවල් වල තමයි මේ පිළිකා හැදෙනවා කියලා මම දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් මට කියන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම කියනවා නම් පොඩි හරි තමුන්ගේ ශරීරේ පොඩි හරි ගැටිත්තක් තියෙනවා නම් කල්යල් බලන්න නැතුව මොනතරම් කාර්ය බහුල තිබුණත් වෛද්‍ය පරීක්ෂණයකට යමු වෙන්න ඕනේමයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ මුළු සමාජෙටම මට කියන්න තියෙන එකම පණිවිඩෙත් ඒකයි. ඒ වගේම පිළිකාවක් හැදුන කෙනෙක් හරි අසරණයි. හරි අහිංසකයි, හරි අසරණයි. මොන තත්ත්වයක හිටියත්, මොන පසුබිමක සමාජයේ හිටියත් යා හරි අසරණයි. ඒක තමයි ඇත්තටම ඒ අසරණකමින් සමහර විට සමහර අය බලනවා අනේ කියලා. සමහර අය දැනුවත්කම හින්දා ඔයගොල්ලන්ගේ හැදිලා තියෙන හින්දා ඕවම තමයි කියන අය ඉන්නවා. කොහොම වුණත් හිත රිද්දන්න එපා පිළිකා කියන අය. පිළිකා හැදිච්ච හිත රිද්දන්න එපා. ඕක තමයි මට මේ සමාජෙට කියන්න